හලෝ කොහමද මම හිතුවා දැන් අවුරුද්දක් අවසන් වෙලා අලුත් අවුරුද්දක් ලබන්න ඕන මෙන්න තියෙද්දි වීඩියෝ එකක් කරන්න මම හිතනවා මේ දේවල් අලුතෙන් ෆීල්ඩ් එකට එන්න ඉන්න ඕනම ළමයෙක්ට ඕනම කෙනෙක්ට ඉතාමත් වැදගත් වෙයි මම මේ කියන දේවල් බියුටි ෆීල්ඩ් එකේ විතරක් නෙවෙයි තව මේ බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්න කියන්නේ අපි අලුතෙන්ම මොකක් හරි දෙයකට ට්‍රේනින් වෙන්න යනකොට ඔයගොල්ලන් දැනගන්න ඕන කරුණු ගොඩක් තියෙනවා. ඒ මොනවද කියලා තමයි මම අද කියන්න යන්නේ. දැන් අපි කවුරු හරි දරුවෙක් මොකක් හරි දෙයක් ඉගෙන ගන්නවා නම් ඒ රස්සාවේ ඉහළම තැනට යන්න අපි මුල්ම අඩිතාලම විදියට එයාව ට්‍රේනින් කෙනෙක් විදියට ගන්නවා. ඒ දැන් අපි සැලොන් එක කියලා හිතමුකෝ. ඒතකොට දැන් සැලොන් ෆීල්ඩ් එකේ හොඳ දක්ෂයෙක් බිහි වෙන්න නම් එයා අනිවාර්යෙන්ම ට්‍රේනින් වෙන්නම ඕන සැලොන් එකට ගිහින්. එතකොට ඒ ඇකඩමි එක ඉගෙන ගත්තා කියලා සම්පූර්ණ නොලෙජ් එකක් එන්නේ නැහැ. මොකද ඒ කට්ටියන් ඇත්තටම එන ක්ලයන්ට්ස්ලත් එක්ක කතා බහ කරන්න ඕනේ. ඒගොල්ලොත් එක්ක ගැවසෙන්න ඕනේ. එතකොට සැලොන් මැනේජ්මන්ට් ඉගෙන ගත්තට බෑ. ඇතුලේ සැලොන් එකක් හැන්ඩල් වෙන්නේ කොහොමද? ඒ සැලොන් එකේ වැඩ කොහොමද වෙන්නේ කියන එක සැලොන් එකට ගිහිල්ලාම වැඩ කළාම බලන්න වෙලා තියෙනවා. එතකොට ට්‍රේනින් වෙන්නේ නැතුව ඇත්තටම දක්ෂයෙක් වෙන්න අමාරුයි. මොකද අත හුරු නැත්නම් අපිට වෙන කෙනෙක්ගේ ඒ වැඩක් ඇත්තටම කරන්න බෑනේ. දැන් මම ට්‍රේනින් වෙලා තියෙනවා. ඉතින් එතනදී ඕගොල්ලෝ දැනගන්න ඕන කරුණු කීපයක් තියෙනවා. ඕනම ෆීල්ඩ් එකක ඇකඩමි එකකින් හරි කොහෙන් හරි කෝස් එකක් කරලා එන ළමෙක්ව කොහේ හරි තැනක කෙලින්ම ජොබ් එක දෙන්න කලින් එයා ට්‍රේනින් වෙලා ඉන්න ඕනේ. ඒ සම්බන්ධව එයා ඉගෙන ගන්න ඕනේ. හොඳට අත හුරු වෙන්න ඕනේ. එහෙම නැතුව කොහෙවත් වැඩ කරන්න බෑනේ. එතකොට ගොඩක් දෙනෙක් ඇත්තටම එහෙම ට්‍රේනින් ළමයි ගන්න කැමති නැහැ. එහෙම අත හුරු වෙලා ඉන්න ඕනේ. එහෙම එකපාරටම රස්සාවක් කරන්නත් බෑ. එකපාරටම බිස්නස් එක පටන් ගන්නත් බෑ. අපි මේ ෆීල්ඩ් එක ගැන අපි ඒ කරන රස්සාව ගැන ඒ කොයි වගේ සේවාදායකත් එක්කද අපිට ගනුදෙනු කරන්න තියෙන්නේ කියන එක ගැන හොඳට ඉගෙන ගන්න ඕනේ සහ ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ කාලයක් තිස්සේ. ඒතකොට දැන් මම මේ කතා කරන්නේ ඒ ට්‍රේනින් වෙන දරුවෝන්ගේ පැත්තෙන්. ඉතින් ඒ විදිහට බලනකොට ඒ කට්ටිය දැන් එයාලා දැන් කෝස් එකක් කරලා හරි ඇකඩමි එකකින් හරි ඉගෙන ගත්ත ගමන් ඊට පස්සේ එනවා ට්‍රේනින් වෙන්න සැලොන් එකකට. ඒතර සැලොන් එකට ආවහම මම මේ හැම කතා කරන දේවල් වල හැම වෙලෙම දෙපැත්තක් තියෙනවා. ට්‍රේනින් වෙන්න ආවහම අපි ඒගොල්ලන්ව අරගෙන ඒගොල්ලන්ට සුදුසු පරිසරයක් හැදෙනකන් ඒගොල්ලන්ව වැඩ උගන්වනවා. මේ මොන හරි පොඩි දේවල් දීලා පොඩි තැන ඉඳන් ලොකු වැඩක් දක්වා ඒ වෙන්නේ කොහොමද කියන එක පිළිවෙල උගන්වනවා. ඉතින් හරි ලොකු ප්‍රොසෙස් එකක් මේ අලුතෙන් වෙන ළමෙක් හොඳට වැඩ කරන්න පුළුවන් මට්ටමට ගන්නවා කියන එක. ඉතින් දැන් මං ගාවත් ගොඩාක් හිටියා ඒ විදිහට ට්‍රේනින් වෙච්ච අය. දැන් නම් ගොඩක් අපි ට්‍රේනින් ළමයි ගන්නෙ නැහැ. දැන් හොඳට එක්ස්පීරියන්ස් තියෙන අය තමයි ගන්නෙ. ඒකට හේතු කීපයක් තියෙනවා. ඒ දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් අපි එයාලට ට්‍රේනින් වෙන්න දෙන්නේ නැතුව කොහොමද හොඳ දක්ෂ දරුවෙක්ව අපේ ෆීල්ඩ් එකට දෙන්නේ කියන ප්‍රශ්නේ එනවා. එතකොට ඔතනදී මගේ ගාව ගොඩක් වැඩ කරලා තියෙනවා අලුතෙම කිසිම දෙයක් දන්නේ නැතුව මං ගාවට ඇවිදින්න වැඩ හොඳට පුළුවන් වෙලා සැලොන් උනත් දාපු ඕන තරම් ළමයි මං ගාව ඉඳලා තියෙනවා. එතකොට ඉවසීම තියෙන්න ඕනේ. ඔය කියන්නේ මම දැන් ට්‍රේනින් එනකොට මම කියන්නේ ගොඩාක් ඉවසීම තියෙන්න ඕන. එකපාරට ආපු ගමන් ඒ වැඩ පුරුදු වෙන්න අමාරුයි. මේ වීඩියෝ එක චුට්ටක් දිග වෙයි. හැබැයි අලුතෙන් ජොබ් එකකට යන ඕන කෙනෙක්ට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඕනම ෆීල්ඩ් එකක ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. ඉන්න අපේ සහෝදරියෝ රූපලාවන්‍ය ශිල්පිනියන් සෑහෙන පිරිසක් ඉන්නවා. එතකොට දැන් ඒ අතරින් අපි දැන් මේ සේවාදායකයන්ව අපි ගාවට ගෙන්න ගන්න නම් අපි විශේෂත්වයක් දක්වන්න ඕනේ නේද? ඒ කියන්නේ දැන් මෙහෙම ගොඩාක් සැලොන්ස් එක ළඟ තියෙනකොට හුඟක් පිරිසක් ඒ සැලොන් එකට යනවා නම් ඒකේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවා සහ ඒ සේවාදායකයන්ට හොඳින් ඒ කියන්නේ ගෙවන මුදලට ඊටත් වඩා වැඩිපුර ඒගොල්ලන්ට සේවාවක් ලැබෙන නිසා වෙන්න පුළුවන්. හරි ඒ සැලොන් එකේ සර්විස් එක හොඳයි. ඒක තමයි ඒගොල්ලෝ යන්නේ. ඒතර දැන් එහෙම තියෙද්දි ඕනම ළමයෙක් කැමති ඒ වගේ සැලොන් එකකට ගිහිල්ලා වැඩ ඉගෙන ගන්න.
නේද? එතකොට ඕගොල්ලොත් අපිට ට්‍රේනින් වෙන්න දෙන්න පුළුවන්ද කියලා අහනවා. අනන්ත අප්‍රමාණ ඕනතරම් අහනවා. මම එහෙම ළමයි ගන්නවා. අරන් තියෙන ඕගොල්ලෝ ගොඩාක් ආදරය කරන අපේ ස්ටාෆ් එකේ ඉන්න ඔක්කොමලා වගේ හිටපු කට්ටිය දැන් ගොඩක් අඩුයි. ඒගොල්ලන් ඇත්තටම දැන් ඉවත් වෙලා සැලොන් එකෙන් ඒගොල්ලන්ගේ අනාගතේ හදාගන්න මං යවලා තියෙනවා. ඉතින් දැන් ලස්සනට ඒගොල්ලන්ගේ වැඩ ටික කරගෙනත් යනවා. ඉතින් ඇත්තට මේ කට්ටිය ට්‍රේනින් ආපු අය මුලින්දම වැඩ මුකුත් දන්නේ නැතුව මෙතනින් හොඳට වැටි පුරුදු වෙලා ඒගොල්ලන්ගේ අනාගතේ හදාගෙන තියෙනවා. එතකොට මම කියන්නේ ඒ විදිහට ආයතනයකට ඔයාව ගන්නවා නම් ඔයා එන්නේ ඉගෙන ගන්න බලාගෙන. එතකොට ඔයා ගොඩක් හිතන්න ඕනේ ඒ ආයතනයේ ගෞරවය ගැන. දැන් අපි ක්ලයන්ට් කෙනෙක්ගේ පැත්තෙන් ගමුකෝ. දැන් ක්ලයන්ට් කෙනෙක් කෙනවා නම් සේවාදායකයෙක් කෙනවා නම් එයා මුදල් ගෙවලා සර්විස් එකක් ගන්නයි එන්නේ. එතකොට මේ සර්විස් එක ගන්නකොට මේ මුළු මුදලම අපි ගන්නවත් එක්ක යගන්නේ. අපි දැන් මේ ෆේෂල් එකක් කියලා හිතමු. ෆේෂල් එකක් 5000යි. හරි 3000යි. හරි. එතකොට ඒ ගන්න මුදල එයාගේ මුළු මුදලම ගන්නවත් එක්ක. හැබැයි අර ට්‍රේනින් වෙන්න ඕනේ නිසා ළමයෙක් අපි යාට දෙනවා. ඔයා පුරුදු වෙන ගමන් ඔයා ෆේෂල් එක කරන්න කියලා. එතකොට ඒක කස්ටමර්ගේ පැත්තෙන් එයාට අසාධාරණයක් අපි කරන්නේ. මොකද එයා මුළු මුදලම ගෙවලා එයා කැමති නැහැ ට්‍රේනින් වෙන ළමයෙක්ගෙන් එයාගේ සර්විස් එක කරගන්න. එයා කැමති හොඳට එක්ස්පර්ට් කෙනෙක්ගෙන්ම කරන්න. හොඳ එක්ස්පීරියන්ස් තියෙන ළමයෙක්ගෙම තමයි ඒ වැඩේ කරගන්න එන අය කරගන්න කැමති. එතකොට ලොකු රිස්ක් එකක් අරන් තමයි ඒ ආයතන ප්‍රධානීන් ඕගොල්ලන්ට ඒ ක්ලයන්ට්ස්ලා බාර දෙන්නේ. ඉතින් ක්ලයන්ට්ගේ පැත්තෙන් බලනකොට ඒක ලොකු අසාධාරණයක් යාට නේද? එතකොට දැන් එහෙම බලනකොට ඒගොල්ලෝ සල්ලිත් ගෙවලා වැඩේ කරගන්න වෙලා තියෙන්නේ ට්‍රේනින් ළමෙක්ගේ. එතකොට එයා හරියට වැඩේ දන්නේ නැහැ. මේ පුරුදු වෙන්න තමයි ක්ලයන්ට් වල්ලගෙන කරන්නේ. එතකොට ඒක ක්ලයන්ට්ගේ පැත්තෙන් එයාට ලොක් කරන ලොකු අසාධාරණයක්. එතකොට ඒ ළමයිව මොනිටර් කරන්නත් ඕනේ හොඳට. ඒ වැඩේ හරියට කරනවද කියලා. ඒ වගේම තමයි එහෙම ට්‍රේන් වෙන්න දෙන්නේ නැතුව අර ළමයි කොහොමද දැන් මේ ෆීල්ඩ් එකට එන්නේ? මේ දක්ෂ ළමයෙක් අපි බිහි කරන්නේ කොහොමද? ඒතර එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒතර ඒ ළමයාට ට්‍රේන් වෙන්න දෙන්නත් විදිහක් නැහැ. ඒතකොට ඒ ළමයෙක් ඉගෙන ගන්න ආසාවෙන් මේ ෆීල්ඩ් එකට ආවම කොහොමද ඒ ළමයා පුරුදු වෙන්නේ? පුරුදු වෙන්නත් විදිහක් නැහැ. හැබැයි එහෙම පුරුදු වෙන්න විදිහක් තියෙනවා. මේ ටික හොඳට ඕගොල්ලෝ හිතට අරගෙන වැඩ කරොත්. දැනට අපේ සැලොන් එකේ අපි ඔයාලා ගොඩාක් ආදරය කරන ගොඩාක් දෙනෙක් හිටිය කලින් අපි වීඩියෝස් වලින් ඔයාලා දැකලා ඇති. ඒගොල්ලෝ සැලොන් එකෙන් ඉවත් වෙලා දැන් ඒ කට්ටිය ඔක්කොම ට්‍රේනින් ආපු අය. එතකොට ඒ හොඳ තත්ත්වයට ගන්න ගොඩාක් මහන්සි වෙන්න උනා. අවුරුදු ගාණක් ඉන්න උනා. ඒ වැඩ ටික ඒගොල්ලන්ට පුහුණු කරලා එතනින් යවලා ලස්සන්ට යාළගේ අනාගතය හදන්න. එතකොට දැන් ගොඩක් දුරට අපිත් ගන්නේ ට්‍රේනින් ළමයි නෙවෙයි වැඩ හොඳට පුළුවන් අය. ඒතකොට දැන් ඒ වගේ අය තමයි සැලොන් එකේ දැන් ඉන්නේ. කියනවා නම් ගොඩාක් වෙලාවට ට්‍රේනින් එන අය ඒ දරුවන් හිතන්නේ තමන්ගේ වැඩ තමන්ව ට්‍රේන් කරන්න ගත්ත ආයතනය ගැන හිතන්නේ නැහැ. මොකද එයාලා හරි සෙල්ෆිෂ් සමහර වෙලාවට. හොඳද? ඒ කියන්නේ මේ ඔක්කොමලා නෙමෙයි මං කියන්නේ සමහරු ඉන්නවා. හරිම සෙල්ෆිෂ් එන්නේ ට්‍රේන් වෙන්න අර ක්ලයන්ට් මොන හරි වුණත් එයාට එච්චර කෙයා කරන්නේ නැහැ. මොකද මේ ඔයාව ඇත්තටම එතනට බාර අරගෙන ඔයාට ඒ වැඩ උගන්වන්න ගත්ත මේ ආයතන ප්‍රධානියාට ගරු කරන්න පුරුදු වෙන්න මුලින්ම. මොකද එහෙම ට්‍රේනින් වෙන්න දෙනවා කියන්නේම ලොකු දෙයක් මේ වගේ කාලෙකදී. ඒ වගේ ට්‍රේනින් වෙන්න ආවම සැලරි එකක් බලාපොරොත්තු වෙන්න එපා. මොකද ඔයා එන්නේ වැඩ පුරුදු වෙන්න. එතකොට අපි ගොඩක් වෙලාවට බස් එකට ගානක්. එතකොට ඒ යන දවසට වියදමක් යනවා නම් ඒ ගාන අපි දෙනවා. ඉතින් එහෙම දෙන්නේ නැති සැලොන්ස් උත් තියෙනවා. ඒක සැලොන්ස් එක සැලොන් වල එක විදිහයි. එහෙම දෙන්න ඕන කියලා එකක් නැහැ. මොකද පුරුදු වෙන්නයි එන්නේ වැඩ. සමහර සැලොන් තියෙනවා ඒගොල්ලන්ට ගෙවලා වැඩ පුරුදු වෙන්න තියෙනවා. ඒක හරි කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. එතකොට ඕගොල්ලෝ ඒකට එකක වෙන්න ඕනේ. අරයා මෙහෙම කරා කියලා එහෙම මේ සැලොන් අයිති අයට බයින්න බෑ. මොකද ඕගොල්ලෝ යන්නේ ට්‍රේනින් වෙන්න. මොකද ට්‍රේනින් උන් නැත්තම් ඕගොල්ලන්ට හොඳ බියුටිෂියන් කෙනෙක් විදියට, හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් විදියට මේ ෆීල්ඩ් එකට එන්න විදිහක් නැහැ. එයාලා ඒ ගත්ත එකට අනිවාර්යෙන් ඕගොල්ලෝ ඒ ගෞරවය තියන්නම ඕනේ. ඉතින් සෙල්ෆිෂ් වෙන්න එපා. ක්ලයන්ට් කෙනෙක්ව මොන හරි ප්‍රශ්නයක් ඇති කරොත් ක්ලයන්ට් කෙනෙක්ගේ මොකක් හරි සර්විස් එකක් දෙනකොට ඔයාගේ අතින් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයා ඒ කරන්නේ ඔයා ඒ වැඩ කරන තැන ඕන හරි කවුරු හරි ආයතන ප්‍රධානියාගේ බිස්නස් එකේ කැලලක් තමයි ඔයා ඇති කරන්නේ. ඔයාට ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඔයා පුරුදු වෙන්න ඇවිල්ලා ඉන්න හින්දා. හැබැයි ආයතන ප්‍රධානියා එයාගේ අර කළු පැල්ලම නැති කරගන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා. හරිද? ඔයාටත් උගන්නනත් ගමන් ඔයා ඒ වැඩෙත් කාලා අන්තිමට ඒ ක්ලාස් ක්ලයන්ට්ස්ලාගෙනුත් බැනුම් අහලා
එතනින් ඒගොල්ලන්ගේ හිතත් කැඩිලා මොකද ඩේලි එන කස්ටමර්ස්ලා තමයි ඕගොල්ලන්ට අත ගන්න දෙන්නේ. දැන් හැම වෙලේම එන කස්ටමර් කෙනෙක්ගේ වැඩක් මොකක් හරි සවුත් වුණොත් ඔයා හිතන්නේ ඒගොල්ලන් කොච්චර හිත රිදෙනවද කියලා. ඉතින් එහෙම මේ හිත රිදිච්ච නැති තැන් නෑ හැමෝගෙම එහෙම වෙලා තියෙනවා. හැම ආයතනෙම එහෙම වෙලා තියෙනවා. ඉතින් පර්ෆෙක්ට් නෑ හැමෝම. ඉතින් ඕගොල්ලෝ අතින් වැරද්දක් නොවන විදිහට ඒ වැඩේ දන්නේ නැත්නම් පරණ කෙනෙක්ගෙන් අහලා හරි කමක් නැහැ. එහෙම නැත්නම් ඒ ආයතන ප්‍රධානියගෙන් අහලා හරි කමක් නැහැ. මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියන දේ එකපාරක් කිව්වම ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා. එයා මෙන්න මේ පිළිවෙලටයි අපේ සැලොන් එක යන්නේ. මෙන්න මේ දේවල් තමයි ඔයා කරන්න ඕනි කිව්වම එකපාරක් කිව්වම මේක හොඳට මතක තියාගන්න, මතක ශක්තිය වැඩි කරගෙන තියාගන්න. මේ එකපාරක් කියලා ආයේ 10 පාරක් තියන්න එපා කීයටවත්. මොකද එහෙම කී ඉන්න ඒ ආයතන ප්‍රධානින්ට වෙන වැඩ නැතුව නෙමෙයි. මෙන්න මෙහෙම වැඩ පිළිවෙලක් තියෙන. ඔයාට මෙන්න මෙහෙමයි කරන්න ඕන. ඔයා හැසිරෙන්න ඕනේ මේ විදිහට. ඔයා කතා බහ කරන්න ඕනේ මේ විදිහට. ඒ ආයතනයෙන් ආයතනයට වෙනස්නේ. එතකොට ඔයා යන ආයතනයේ වැඩ පිළිවෙලක් තියෙනවා නම් ඒ පිළිවෙලට තමයි ඔයා හැඩ ගහන්න ඕනේ. එතකොට දැන් මේ වගේ තැනකින් ඔයාව ට්‍රේන් කරන්න කැමති වෙලා ඔයාව ගත්තට පස්සේ ඇතුළට ගිහිල්ලා ඒ ඇතුළේ වෙන සිද්ධි මෙහෙම වුණා කියලා තැන් වල කියන්න යන්න එපා. ඒක ඇත්තටම කැත වැඩක්. ඒ කියන්නේ හොඳ නෑ. ඒක ඔයාටත් හොඳ නෑ. අපි යන්නේ ඇත්තටම අපිට දීලා තියෙන chance එක හැමෝටම හම්බෙන chance එකක් නෙවෙයි. ඉතින් ඒ හින්දා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න වැරෙන්න ඕපදූප කතා කරන්න. එතන ඇතුළේ වෙන සිද්ධ වෙන තැන් වල ගිහිල්ලා කියන්න. එතකොට අර ප්‍රධානියා කියන දේවල් ගණන් නොගෙන වගේ Tamanට ඕන දේවල් කරන්න ඒ තැන් වල බෑ. ඉතින් ඔයගොල්ලන්ගේ අතින් මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒ කැලල ඇති වෙන්නේ ඒ ප්‍රධානියට හා ඒ බිස්නස් එකට. අන්නවා මේ විදිහට ඕනතරම් ආයතන ඇති ට්‍රේන් වෙන්න ළමෙක් අරගෙන ළමයා නිසා ගොඩක් පාඩු වෙච්ච. එතකොට ඒ ඕගොල්ලෝ කරන වැරදි නිසා ඒ ආයතනෙට පාඩු සිද්ධ වෙන්න බෑ. ඒ වගේ දේවල් වුණාම ආයෝ කිසිම කෙනෙක් ට්‍රේනින් වෙන්න ගන්නෙ නෑ ආයතන වලට. ඒතර කොහොමද ඕගොල්ලන් ට්‍රේනින් වෙන්නේ? ඉතින් සමහර විට මේ අපිටත් වැඩිය දක්ෂ ළමයි ඉන්නවා. අලුතෙන් ඉගෙන ගන්න අය මාරම දක්ෂ ළමයි ඉන්නවා. හැබැයි ඉගෙන ගත්තට විතරක් බෑ අත හුරු වෙන්න අනිවාර්යයෙන්ම ඒ තැනක වැඩ කරන්නම වෙනවා. වැඩ කරලා බලන්න වෙනවා. ඉතින් ඒ ඉන්න අතරතුරේ හරිම සෙල්ෆිෂ් වෙලා Tamanට ඕන දේවල් කරන්න බෑ. ඒ ආයතනයේ නීති රීති කියලා දෙයක් තියෙනවා. ඒවට හැඩ ගහන්න පුළුවන් වෙන්න ඕනේ. ඕන තැනක ඕන විදිහට හැඩ ගහන්න පුළුවන් ළමෙක් වෙන්න ඕනේ. ආයතන ප්‍රධානියා කියන දේවල් අහන්න එයා කියන නීති රීති වලට යටත්ව වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. මොකද මේ සමහර තැන් තියෙනවා ට්‍රේනින් ළමයි අරගෙන ඒගොල්ලන් ගෙවල් වල වැඩයි ඔක්කොම බබාලා බලා ගන්න ඒවයි බබාලා টয়ලට් යන ඒවයි ඔක්කොම කරගන්න තැන් තියෙනවා. නැතුව නෙමෙයි මම දන්නවා ඒවත්. එහෙම නැතුව නෙවෙයි. එහෙම සුළු පිරිසක් ඉන්නවා. තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ නීති රීති වලට හැඩ ගැහෙන්න බැරිකම. එතකොට ඇතුළට එනකන් ඒ හැමදේම කියලා දෙන ඒවා හා මං එහෙම කරන්නම් කියලා ආව ගමන්ම වෙනස් වෙන එක. ඒ කියන්නේ අපිට හැන්ඩල් කරන්න බෑ ළමයි මේක එක පරිසරවන් වලින් එක මේ තැන් වලින් ආපු අයනේ. එතකොට ඒගොල්ලෝ හැඩ ගැහිලා තියෙන විදිහත් එක්ක අපිට අමාරුයි. යාලා කියන්නේ මේ එයාලව අපේ විදිහට හදාගන්න බෑ එහෙම. හැබැයි ඕගොල්ලන්ට දෙන chance එක මේ අනිත් හැමෝටම හම්බෙන chance එකක් නෙමෙයි. සැලොන් එකකට ඇවිල්ලා කොහේ හරි තැනක ට්‍රේන් වෙනවා කියන එක. එතකොට ඔයාලා අනිවාර්යෙන් ඒ ආයතනයේ ගරුත්වය ගැන ගොඩාක් හිතන්න ඕනේ. මම මේ ආයතනේ මට උගන්වනවා දෙයක්. මං ඒ ආයතනය දියුණු වෙන තැනට වැඩ කරනවා. මං ඒ ආයතනයට හරි ආදරේ. මං කියන්නේ මේ කියලා දුන්න ගුරුවරුන්ට හරි කවුරු හරි එතන ඔයාලට ටීච් කරන අයට හරි මේ වැදගෙන ඉන්න කියලා නෙමෙයි මුළු ජීවිත කාලෙම. වඳින්න ඕනේ නැහැ කාටවත්. මං කියන්නේ මුල මතක තියාගෙන වැඩ කරන්න. හරිද? තමන්ට මොකක් හරි තත්ත්වයක් හදලා දුන්නා නම් තැනකින් ඒ සමහර විට ඒ නීති රීති පද්ධතියට මම කියවනේ ඕගොල්ලන්ට හැඩ ගහන්න වෙනවයි කියලා මුලින්ම කියලා ඇති. මෙන්න මෙහෙම දේවල් වෙනවා. ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට ඉන්න වෙනවා. මෙන්න මෙහෙම තමයි නිවාඩු දෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඔයාලට හැම වෙලෙම නිවාඩු ගන්න බෑ. ඕගොල්ලන්ට මෙන්න මේ ආකාරයට තමයි නිවාඩු ගන්න වෙන්නේ. ඒතර මෙන්න මේ ටයිමින් අතර තමයි එන්න වෙන්නේ. වැඩ තිබුණොත් පොඩ්ඩක් හවස වෙනකන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් අර දෙන ටයිම් එකටම දුවන්න ලෑස්ති වෙන්න එපා. හරිද? එතකොට දැන් ඒ මොන හරි වැඩ නැති දවස්වලත් නිකන් ඕගොල්ලෝ ඉන්න ඕන තරම් නිකන් ඉන්නවා ඇති. එතකොට දැන් ඒ වෙලාවටත් සමහරලාට මම කියන්නේ ස්ටාෆ් වල ළමයි වුණත් වැඩ කරනකොට ගොඩක් හිතන්න තමන්ගේ සැලරි එකට මම මේ ඉන්නවා එහෙම ළමයි. ඒ සැලරි එකට මම මේ වැටි කරාම ඇති කියලා සද්ද නැතුව ඉන්න ළමයිනුත් ඉන්නවා. ඒ වගේම තමයි
එක දවසකට එක වැඩක් විතරක් අත ගා හැමීට කරන අය තින කොහොමද ඉතින් මාසෙ අන්තිමට සැලරි එකක් හම්බ වෙනවනේ කියලා දන්න නිසා මුළු දවසම එක වැඩක් කරනවා එහෙම නැත්නම් නොකර ඉන්නවා එහෙම නැත්නම් අයිස් ගහ ඉන්නවා ඉතින් අර එන වැඩ ටිකත් කොහොම හරි කැන්සල් කරලා වැඩ නැතුව ඉන්න තමයි ගොඩක් වෙලාවට බලන්නේ. ඉතින් එහෙම වුණාම විශ්වාසවන්ත විදිහට ට්‍රේනින් කරලා ළමෙක්ව ගන්න බෑ. ඉතින් ඕගොල්ලෝ ජොබ් එකකට එනකොට හරි ට්‍රේනින් වලට එනකොට හරි ඒ ආයතන ප්‍රධානියත් එක්ක කතා කරලා නීති රීති මාලාව දැනගන්න ඇතිනේ. එතකොට ඒවට අනුකූලව ඔයාට හැඩ ගැහෙන්න බෑ නම් එතනට වැඩ කරන්නවත් ට්‍රේනින් වෙන්නවත් යන්න එපා. මොකද ඕගොල්ලෝ එතන ගිහිල්ලා ඒ කියන විදිහට වැඩ කරේ නැත්නම් හරි ඔයාට ඕන විදිහට සෙල්ෆිෂ් විදිහට එතන හැසිරෙන්න ගියොත් ඒකෙන් වෙන්නේ ඔයාගේ අර ඉස්සරහට ගෙනියන්නේ නැහැ ඒගොල්ලෝ. එතනින්ම ඔයාව අයින් කරලා දානවා. එතකොට ඒක ඔයාට හොඳ නැහැ. එතන ආයේ තැනකට ඔයා ගිහාම එතනින් කැමති වෙන්නේ නැහැ. මොකද දැන් ගොඩාක් වෙලාවට අපි බලන්නේ ඒගොල්ලන්ගේ ඇටිටියුඩ්ස් හදන්න. සමහර ළමයි ඉන්නවා හරි මුරණ්ඩුයි. ඉතින් ඒ වුණාම මේ අපි ගොඩාක් බලන්නේ ඒගොල්ලන්ගේ ඇටිටියුඩ් එක හදන්න. හොඳ විදිහට. යන්නේ මොකද බිස්නස් එකත් බේරෙන්න ඕන. අර ළමයිව පුරුදු කරන්නත් ගන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ අපි කියන දේ අහන්න නැත්තම් ඇත්තටම මේක හරීම හිතට අමාරුයි. මොකද අපි ගොඩාක් කැපකිරීම කරලා තමයි ළමයෙක්ව ට්‍රේන් කරන්නේ. ඉතින් සමහර ළමයි ඉන්නවා වැඩ ටිකක් පුළුවන් වෙච්ච ගමන් ඒගොල්ලෝ යනවා යන්න. ඉතින් ඒතකොට බෑ කියන්න බෑ. ඉතින් ගියාට ප්‍රශ්නයක් නැහැ. හොඳට පුළුවන් නම්. මොකද දැන් වෙන තැනකට ගිහිල්ලත් වැඩ කරනවා නම් මම අර ආයතනින් තමයි පුරුදුනේ කියලා කිව්වම අපේ නමටත් හොඳ නැහැ. ඔයාට හරියට වැඩ පුළුවන් නෙවෙයි නා. ඔයාට හරියට වැඩ බැයි නා. නේ සමහර ළමයි ඉඳලා තියෙනවා ඒගොල්ලන්ට අවශ්‍යුනේ පබ්ලිසිටි එකක් විතරයි. ඉතින් එයාගේ පබ්ලිසිටි එක හදා ගන්නකම් විතරයි ඉන්නේ. ඉතින් ඒකට විතරක් ඇවිල්ලා අපිට ඒගොල්ලොත් එක දිග ගමනක් යන්න අමාරුයි. ඔයගොල්ලෝ දැකලා ඇති ආයේෂා එහෙම මගේ උදාහරණයකට ගත්තොත් එයා අවුරුදු 7ක් විතර මගෙත් එක්ක ඉඳලා තියෙනවා. දැන් ලස්සන සැලොන් එකක් දාගත්තා. තව එක්කෙනෙක් ළඟදී සැලොන් එකක් දානවා. ඉතින් ඒ විදිහට හොඳින් ඕගොල්ලන්ගේ වැඩ කටයුතු කරගන්නවා නම් අනිවාර්යෙන් ඕගොල්ලන්ට ඒ අනාගතයේ එතන යන්න පුළුවන් ඒ උපරිම තැනින් ඒ තැන ප්‍රදානින් තියයි. ඉතින් ඒ විදිහට ඕගොල්ලෝ හැසිරෙන්න බලන්න ඕන. මොකද එතනට ගියාට පස්සේ එතන තියෙන බිස්නස් ටික කඩලා නිකන් වැඩ කරන්නේ නැතුව ඔහේ ඉගෙන ගන්නේ නැතුව කියන දෙයක් අහන්න නැතුව දැන් මොන හරි කිව්වහම ඒක 10 පාරක් කියන්න ඕනේ නැහැ. ඒක ඔළුවේ තියෙන්න ඕනේ. මෙන්න මෙහෙම තමයි මේක වෙන්න ඕනේ. කිකි ආයයි කියන්න දෙයක් නැහැනේ. ඉතින් ඒ වගේ එකපාරින් හොඳට ග්‍රහණය කරගන්න පුළුවන් මනසක් හදාගන්න. ඔයා ඉගෙන ගන්නවා නම් ඒ ඉගෙන ගන්න එක ගැන ફોකස් කරන්න. අනිත් ප්‍රශ්න අමතක කරන්න. එහෙම නැතුව ඇත්තටම ක්ලයන්ට්ස්ලගේ පැත්තෙනුත් අසාධාරණයක් ඕගොල්ලන්ටත් අසාධාරණයක් තමයි වෙන්නේ. අපිට ක්ලයන්ට්ස්ලට ට්‍රේනින් ළමයෙක්ගෙන් සර්විස් එක දෙන්න බෑ. මොකද දැන් ඩුබායි වගේ ට්‍රේනින් ළමයෙක් අතින් ක්ලයන්ට් කෙනෙක් අල්ලන්නවත් අහනවා. ට්‍රේනින් ළමයෙක් අතේ මොන හරි වෙලා ඒ ක්ලයන්ට් කම්ප්ලේන් කරොත් අනිවාර්යයෙන්ම සැලොන් එකට ලොකු ප්‍රශ්නයක් වෙනවා. එයාව අල්ලන්න දෙන අපේ ළමයාගේ හොඳට ක්වොලිෆිකේෂන් තියෙන්න ඕනේ. එයාට හොඳට සර්ටිෆිකේට්ස් එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. ඒවා අපි වෙනම ෆයිල්ස් හදලා තියෙන හැම කෙනාටම. ඉතින් ඒ වගේ ට්‍රේනින් ළමයි ගන්න බෑ ඩුබායි වල නම්. ලංකාවේ අපි ට්‍රේනින් ළමෙක් ගන්නකොට ඒ ට්‍රේනින් වෙන ළමයා හිතන්න ඕනේ අපි මෙන්න මේ විදිහට ඉන්නවා හොඳින් ඉන්නවා මේ ආයතනයේ දියුණුවට අපි වැඩ කරනවා අපිට කියලා දුන්න තැන අපි මේකේ දියුණුවටත් වැඩ කරලා තමයි මෙතනින් යන්නේ කියන එක තමයි ඒගොල්ලන්ගේ හිතේ තියෙන්න ඕනේ. ඒ හින්දා සෙල්ෆිෂ් වෙන්න එපා. ඕගොල්ලන්ට ලැබෙන chances මග අරගන්න එපා. කොහෙන් හරි ඉතින් ඔයාලට ට්‍රේනින් වෙන්න තැනක් හම්බුනොත් අන්න ඒ විදිහට ඒව මතක තියාගෙන වැඩ කරන්න. ඒතර කවදාවත් ඒ ආයතන ප්‍රදානින් ඕගොල්ලන් අමතක කරන්නෙත් නැහැ. ඔයාලා ඕගොල්ලන් මොන හරි අමාරුවේ වැඩිච්ච තැනක ඒගොල්ලෝ ඔයාලට ඉදිරිපත් වෙලා හැම වෙලේම උදව් කරයි. ඒගොල්ලන්ගේ හිත රිදවලා එතනින් අයින් වෙලා කිසිම තේරුමක් නැහැ. අනාගතයේදී ඔයාට සමහර තැන් මිස් වෙනවා. එතකොට ඒ වගේ තැන්වලදී ඒගොල්ලෝ ඔයා පස්සෙන් ඉන්නෙත් නැහැ. ඉතින් ඔයා අතරමං වෙනවා. ඒ හින්දා හොඳට කියලා දෙන දේවල් අහලා ලස්සන්ට ඒ ගමන යන්න කියලා තමයි මම කියන්නේ. මටත් ලැබිලා තියෙන හැම එක්ස්පීරියන්ස් කීපයක්. ඉතින් ඒත් එක්ක මම ගොඩක් කැපකිරීම කරපු ළමයි ඉඳලා තියෙනවා. ඒ ළමයි කියන දේ අහන්න නැති ළමයි ගොඩක් ඉඳලා තියෙනවා. මට සමහර වෙලාවට කියන දේ අහන්න නැහැ. ටික කාලයක් හිටියම ලොකුකම වැඩි වෙනවා. එතකොට අර අපිට වැඳගෙන ඉන්න කියන එකක් නෙමෙයි මම කියන්නේ. කියන දේ අහන්න පුළුවන් වෙන්න ඕනේ නේද? කෙල්ලෙක් විදිහට තමන්ගේ අර මම කියන්නේ හැම වෙලේම නම රැකෙන විදිහට වැඩ කරන්න කියලා.
කෙල්ලෙක් වුණාම ගෑණියෙක් වුණාම මනුස්සයෙක්ගෙන් වචනයක් අහන්න නැතුව එතකොට ෆීල්ඩ් එකේ ඉන්නකොට අර යනම් මෙන්න මෙහෙමයි කියලා කියනව නේද? අන්න ඒ වගේ දේවල් අහගන්න නැතුව චරිතය ලස්සනට තියාගෙන ඒ දේවල් කරන්න කියන එකනේ අපි කියලා දෙන්නේ. ඉතින් ඒවත් පිළිපදින්න බැරි ළමයි ඉඳලා තියෙනවා අපිත් එක්ක. එතකොට අමාරුවෙන් හරි කරන්න දෙයක් නැහැ. අකමැත්තෙන් හරි ඉවත් කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලා තියෙනවා මට ඕන තරම්. මම ගොඩාක් මගෙත් එක්ක දරුවෝ ඉගෙනගෙන තියෙනවා කියන සැලොන් එකට ජොයින් වෙලා වැඩ පුරුදු වෙලා එහෙම ගිහින් තියෙන ඕන තරම්. ඉතින් ඒ අතරතුරේ කීපයක් ඉඳලා තියෙනවා ඒ විදිහට වැඩ කරපු නැති කියන දේ අහන්න නැති. අන්න ඒ විදිහට තමන්ගේ ජීවිතේ හදාගන්න තැනක් ඔයාට හම්බුනොත් ඒ තැනේ දියුණුව ගැන හිතලා ඒ තැනට ගෞරවයක් ලැබෙන විදිහට මම මෙන්න මෙතනින් කියලා ඉගෙන ගත්ත මෙතනින් කියලා කට ඇරලා ලස්සනට කියන්න පුළුවන් විදිහට ඔයාලා ඔයාලගේ වැඩ කරන්න. එහෙම නැතු ඕගොල්ලන්ට කවදාවත් ට්‍රේනින් වෙන්නවත් තැනක් හම්බෙන්නේ නැති වෙයි. ගතිගුණ හරියට හදාගන්න. එහෙම නැතුව ඉස්සරහට යන්න බෑ මේ ෆීල්ඩ් එකේ. මම කියන්නේ බියුටි ෆීල්ඩ් එකේ විතරක් නෙවෙයි හැම ෆීල්ඩ් එකේම ඕනම තැනක මම කියන්නේ ඕගොල්ලන් හැසිරෙන විදිහ එතකොට කතා බහ කරන විදිහ ඕගොල්ලන්ගේ ඔළුව හරියට හදාගන්න. ටික කාලයක් හරි ඉඳලා ඔයාලා එතනින් අයින් වෙලා වෙන තැනක ගිහිල්ලා තමන් අකුරක් හරි ඉගෙන ගන්න තැනකට වැරදි වචනයක් කියනවා නම් කවදාවත් ඒ ආයතනය නෙමෙයි වැටෙන්නේ. ඔයයි අනාගතේ කවදා හරි තැනක හිර වෙන්නේ. ඉතින් ඒ ආයතනය කවදාවත් ඔය දැන් ඔයාට ඔය chance එකක් දෙන ඒ බිස්නස් කවදාවත් වැටෙන්නේ නැහැ. මොකද අලුතෙන් ළමෙක් අරගෙන එහෙම නැත්නම් ඒ ආයතන ප්‍රධානීන් හරි කොහොම හරි ඒගොල්ලන් බිස්නස් එකක් අරන් එන්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි. බිස්නස් එක වැඩි දියුණු කරනවා කියන්නේ අවුරුදු ගානක කැපවීමක් මහන්සියක් නිදි මරලා කන්න බොන්න නැතුව එහෙම සල්ලි තියෙන කාලවල තියෙනවා නැති කාලවල තියෙනවා එහෙම සෑහෙන කාලවල පහු කරගෙන ඇවිල්ලා තමයි බිස්නස් එකක් දියුණු කරනවා කියන්නේ. ඉතින් එහෙම බිස්නස් එකක් දියුණු කරගත්ත කෙනෙක් ඔයාලට chance එකක් දෙනවා නම් ඒ තැන් වලට ඇවිල්ලා ට්‍රේන් වෙන්න කියලා ඕගොල්ලෝ අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ ගෞරවය රැකෙන විදිහට වැඩ කරා. එහෙම අයින් වෙලා ගිහිල්ලා තමන් අකුරක් හරි ඉගෙන ගත්ත තැනක් ගැන වැරදි මොන හරි දේවල් කිව්වොත් ඔයාලා හිතන්න එපා ඒ බිස්නස් එක වැටේ කියලා. මොකද අවුරුදු ගාණක් තිස්සේ ග්‍රෝ කරගත්ත බිස්නස් කවදාවත් වැටෙන්නේ නැහැ. ඒ ගස්වල මුල් හයියයි. ඒ හින්දා කවදාවත් කුහක වෙන්න එපා. මුල අමතක කරන්න එපා. මුල මතක තියාගන්න. කිසිම වෙලාවක වැඳගෙන කාටවත් ඉන්න ඕනේ නැහැ. මෙයා තමයි කරේ කියලා හැම වෙලෙම කියන්න ඕනෙත් නැහැ. අරයා තමයි ඉගෙනුවේ කියලා හැම වෙලෙම කියන්නත් ඕනේ නැහැ. හැබැයි ඔළුවේ තියාගන්න. ඔයා ඉස්සරහට යනවා නම් එතනින් ඉවත් වෙලා ඒ ආයතනයේ ගෞරවය රැකෙන විදිහට වැඩ කරන්න කියලා මං හිතනවා ඕගොල්ලන්ට මං ඒ කියපු දේවල් තේරෙන්නේ නැති කියලා. මටත් ගොඩ එක්ස්පීරියන්ස් තියෙනවා. මට හොඳට එක්ස්පීරියන්ස් තියෙනවා. ළමයි වරගෙන මං අමාරු වෙච්ච ඕන තරම් තැන් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒවා හැමදේම දන්න හින්දා තමයි මේ දේවල් කියන්නේ. මං හිතනවා සැලොන් කරන ඕනර්ස්ලා ගොඩක් මේ එක්ස්පීරියන්ස් එක ලබලා ඇති කියලා. ඒ වගේම තමයි දරුවන්ටත් එක එක ප්‍රශ්න ඇති වෙලා තියෙනවා සැලොන් ඕනර්ස්ලාගේ. ඉතින් ඒ පැත්තක් තියෙනවා මේ පැත්තක් තියෙනවා. මං කිය ඒකනේ දෙපැත්තක්ම තියෙනවා කියලා. ඒ හින්දා ක්ලයන්ට් අදාළ නැහැ. ඔයා මේ ට්‍රේනින් ළමෙක්ද නැත්ද කියන එක එයාට අදාළ නැහැ. එයාට ඕනේ එයා ගෙවන ගානට හොඳට ඒ වැඩේ වෙන්නයි. හන්දද එතකොට ට්‍රේනින් වෙන ළමයෙක්ගේ අතින් උනත් ඒ වැඩේ හොඳට වෙන්න පුළුවන්. බැරි නෑ. හැබැයි ඔයා ප්‍රශ්නයක් ඇති කරොත් ඒක ක්ලයන්ට් අදාළ නැහැ. ඒතර එයා ගන්න ඇක්ෂන් එකට ඔයා නෙමෙයි මුණ දෙන්න ඕනේ සැලොන් එකේ අයිතිකාරයා. ඉතින් ඒ හින්දා ගොඩාක් දුරට ඒ ගැන හිතලා වැඩ කරන්න. එහෙම නැති වුණොත් ඔයගොල්ලන්ට ඉස්සරහට යන්න chances ආයෙ හම්බෙන්නේ නැති වෙයි. ඉතින් ඒ හින්දා ඒවා හොඳට මතක තියාගෙන ඉස්සරහ අවුරුද්දට අපි සාර්ථකව මුණ දෙන්න යන්න ඕනේ. ගොඩක් ආදරෙන් හැම වෙලේම මම ওই වගේ දේවල් කියනවා. අපේ පන්තිවල ළමයිට උනත් මගේ ස්ටාෆ් එකේ අයට උනත් මම හැම වෙලේම ඒගොල්ලන්ගේ ගතිගුණ හොඳ වෙන්නයි මට ඕන. වැඩ විතරක් පුළුවන් වෙලා බෑ. එතකොට මේ සමාජයට හොඳ මිනිස්සෙක් විදිහට හොඳ හදවතක් තියෙන කෙනෙක් විදිහට තමයි යන්න ඕනේ. ඒකයි මට මගේ හිතේ තියෙන එකම ප්‍රාර්ථනය. ඉතින් ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන් හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්න කියලා මම ඔයගොල්ලන්ට විශ් කරනවා ඊළඟ අවුරුද්දේ. එහෙනම් මේ ටිකත් මතක තියාගෙන අපි ඉස්සරහට යමු.